හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඕනේ ඉතින් මම අදත් ඔයාලට ලස්සන අලුත් vlog එකක් අරගෙන ආවා. අද ඉතින් මම ඔයගලන්ට අරන් ආවේ ස්ටඩි vlog එකක්. බලමු අද මගේ ස්ටඩි රූටින් එක කොහොමද ගත වෙන්නේ කියලා. එහෙනම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් එකතු වෙන්නත් කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. හරි ඉතින් උදෙන්ම නැගිටලා මූණ හොදලා ඇඳාස් කරන බලමු එහෙනම් ඉස්සරහට මගේ ස්ටඩි vlog එකේ තාම මොකද වෙන්නේ කියලා. හයි ළමයි ඉතින් ඇඳේ මස් කරලා ඉවරලා උදේට කාලා හැම මම දැන් හදන්නේ මගේ කොණ්ඩෙට තෙල් දාගන්න තමයි. කොණ්ඩෙට තෙල් දාලා හැම එහෙනම් අපි අද අපේ ස්ටඩි රූටින් එක පටන් ගමු. හරි ඉතින් අද මම නැගිට්ටේ 9ට විතර. දැන් කොණ්ඩෙට තෙල් දාලා හැම ස්ටඩි වැඩ පටන් ගද්දි නම් වෙලාව 10ට විතර ඇති. හරි ඉතින් එහෙනම් අද මම පාඩම් කරන්නේ මැක්‍රෝ ඉකොනොමික් කියන සබ්ජෙක්ට් එක. මුලින්ම ඉතින් මම මට ස්ටඩි කරගන්න අවශ්‍ය දේවල් ටික වෙනදා වගේම ලං කරගන්නවා. හරි ඉතින් ස්ටඩි වැඩ කරන්න කලින් මම මගේ වතුර බෝතලෙත් ෆිල් කරගත්තා. මොකද නැත්තම් මට ওই වතුර බෝතලේ වතුර එහෙම බොන්න අමතක වෙනවා. වතුර බෝතලේ ෆිල් කරලා ඉස්සරහින් තියාගත්තට පස්සේ ඒක පේනවා. හරි ඉතින් අද මම කරන්නේ මැක්‍රෝ ඉකොනොමික් වල සෙෂන් 2 වල සෙෂන් එකේ අන්තිමට තියෙන ප්‍රශ්න ටික කරගන්න තමයි යන්නේ. හරි ඉතින් මම ප්‍රශ්න කරගද්දි පොතේ නැති කරුණු එහෙම අරගෙන ChatGPT වලින් තව Google එකේ එක වෙබ්සයිට් තියෙනවනේ ඒවෙන් අරගෙන ඒවැ සිංහල තේරුම් නොදන්නේ ඒවැ සිංහල තේරුණුත් අරගෙන මම මගේ දැන් ප්‍රශ්න ටික කරගෙන යන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් පාඩම් කරන අතරතුරේ මම ඉතින් පොඩි කඩචවරුත් කනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ ස්ටඩි වැඩ ටික කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔයගොල්ලන්ටත් පුළුවන් ඉතින් පාඩම් කරන අතරතුරේ රිලැක්සින් මියුසික් එකක් එහෙම අහන්න. ඒක ඉතින් හොඳයි අපිට පාඩම් කරන අතරතුරේ ස්ටඩි වැඩ ටික හොඳට කන්ටිනියුව කරගෙන යන්න හොඳ ටිප් එකක් තමයි රිලැක්සින් මියුසික් අහන එකත්. ඔයගොල්ලන්ටත් පුළුවන් ඉතින් මෙන්න මේ ටිප් එකත් යූස් කරලා බලන්න. වෙනසකටත් එක්ක හැමදාම ඉතින් එකම විදිහට පාඩම් කරන්න ඕනේ නැහැ. එක ටිප් යූස් කර එක ක්‍රම යූස් කර ඒවත් එක්කම පාඩම් කරද්දී ඉතින් අපිට අර වෙනදට වැඩිය පොඩි වෙනසකුත් එක්කනේ. ඒක ඉතින් අපේ අර පාඩම් වැඩ කරගන්න හොඳයිනේ.
හරි ඉතින් ස්ටඩි වැඩි ඉවර කළා හැම මම දැන් නාන්න තමයි යන්නේ. අදට ඉතින් මගේ වීඩියෝ එක ඉවරයි. අදට මං ගිහින් එන්නම්. ආයෙත් ලස්සන vlog එකක් අරන් මං ඔයගොල්ලෝ බලන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම අද මගේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක නොකර ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා ඔයත් මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්.